කළු කොල්ලා තුවාල වෙලා තුවාල වෙලාද කළු තුවාල වෙලා සිද්ධනාද ගොඩක් කළු සිද්ධනාද අනේ ඉතින් අපි අද බෙහෙත් දාමු හොඳේ බෙහෙයන් දාමු හොඳද බෙහෙත් දාමු අපි කළු අද බෙහෙත් දාමු හොඳද අද බෙහෙත් දාමු එනද මේකේ සැමන් දාලා තියෙන්නේ කනවනේ හරි මම දැන් කළුවගේ කතාව ඔයාලට කියන්නම්කෝ. ඉතින් මේ ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහා පාරක ඉන්න බව්වෙක්. ඉතින් එතන බල්ලෝ ගොඩාක් ඉන්නවා. මම ඔයාලට සැරෙන් සැරේ වීඩියෝස් දාලා ඇති කෑම ගිහින් දෙන ඒ වගේ. ඉතින් මෙයත් එතන ඉන්නේ. ඉතින් ඇත්තටම මේ අපේ මිනිස්සුන්ගේ වැඩක් තමයි තුවාල නගලා තියෙන මිනිස්සුයෝ නෙමේ. එයා බහුබොට්ටේ කියලා කවාගෙන. එහෙම නෙමේ මේ බව්වා ගෙදරක හදපු බව්වෙක්. ඉතින් එයාගේ ඕන ජපාන් වල පදිංචියට ගිහින් තියෙනවා. ඊට පස්සේ මෙයාව බලා ගන්න කෙනෙක් නැතුව මෙන්න මේ වගේ පාරේ දැන් දුක් විඳිනවා. ඉතින් ඇත්තටම ඒ ඕනට මං කෝල් කරලා කිව්වා මෙහෙමයි ඔයාගේ බල්ලා සනීප නැතුව ඉන්නවා. එයාට බෙහෙත් කරන්නවත් මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. ඒත් එයා ගණන් ගත්තේ නැහැ. එයා කියන්නේ බල්ලන්ට කියලා කවාගෙන අපි මොකද කරන්න කියලා අහනවා. ඉතින් එහෙම කියන එක නෙමෙයි මට ඇත්තටම මිනිස්සු ගැන සෑහෙන කලකිරුණා. ඉතින් මේ සතා මෙහෙම දුක් විඳිනවා අපිට බලන් ඉන්නත් බැරි නිසා මායි තව නංගි කෙනෙකුයි එකතු වෙලා ඩොක්ටර් කෙනෙක්ට එන්න කියලා මෙන්න මේ වගේ යාට පොඩ්ඩක් ට්‍රීට් කරා. මොකද බලන් ඉන්න නැද්දි සතෙක් දුක් විඳලා මැරෙනවා. ඇත්තටම මට නම් බලන් ඉන්න බෑ. මොකද මෙයා මාර වේදනාවකින් ඉන්නේ. එන ලොකු තුවාලයක් පණුවත් ඉන්නවා. ඉතින් ඩොක්ටර් ඔක්කොම පණුව අයින් කරලා බෙහෙත් දැම්මා. ඉතින් මං හිතනවා මේ වගේ ගෙවල් වල හදලා මෙහෙම පාරට දාලා දුක් විඳින්න සත්තුන්ව හදනවට වඩා හොඳයි සතෙක් නොහොදයින් එක. ඉතින් මේ වගේ සත්තු සෑහෙන්න ඉන්නවා පාරවල් වල දුක් විඳින. ඉතින් අපිට හැමෝටම උදව් කරන්න අමාරුයි. ඇත්තටම ෆයිනෑන්ෂියල් වශයෙන් උදව් කරන්න අමාරුයි. දැන් මේ එක සතෙක්ට බෙහෙත් කරන්න රුපියල් 10000ක් ගියා. ඉතින් හිතන්නකෝ තව සත්තු මේ ලංකාවේ කොච්චර මේ වගේ දුක් විඳිනවද? ඉතින් මම නම් ඇත්තටම ප්‍රාර්ථනා කරන්නේ මේ හොඳට සල්ලි ටිකක් හම්බුනොත් මං කරන්නේ මේ ඉන්න සත්තු ඔක්කොටම බඩගින්න දෙන්නේ නැති වෙන කන්න දෙන්න සහ මෙහෙම අසරණ වෙලා ඉන්න සත්තුන්ට බෙහෙත් කරන්න මට හම්බෙන්න කියලා. ඉතින් මේ ඇත්තටම පව් මේක මං හිතන්නේ යා හොඳ වුණොත් ඇත්තටම ලොකු සතුටක් මං හිතනවා හොඳ වෙයි කියලා. තව බෙහෙත් කරන්නත් තියෙනවා. ඉතින් මට මෙයාව ගෙදර තියාගන්න බෑ. නංගිටත් ගෙදර තියාගන්න බෑ. ඒකින්ද යාව ළඟ අංකල් කෙනෙක්ට දුන්න බෙහෙත් ටික දාලා චුට්ටක් බලා ගන්න කියලා. ඉතින් එම අංකල්ටත් ගොඩාක් ස්තුතියි මේ වෙලාවේ මෙයාට බෙහෙත් කරන්න ඉදිරිපත් වුණාට. අපි බෙහෙත් ටික අරන් දුන්නාම එයා කිව්වා එයා බෙහෙත් ටික කරන්නම් කියලා එයාට. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් මේ මනුස්සයාට පුළුවන් විදිහට මේ මනුස්සයා බෙහෙත් ටික කරයි. අපි පුළුවන් විදිහට ආයාට බෙහෙත් කරන ගමන් කෑම ටිකයි ඒ ටික කිව්වා අපි ගෙනත් දෙන්නම් කියලා. මම කියන්නේ සත්තු හදන මිනිස්සුන්ට ඇයි මේ වගේ දුක් විඳින්න සත්තුන්ව හදලා පාරවල් වල දාලා යන්නේ නේද? ඉතින් ඇත්තට මේ මිනිස්සුන්ටත් ලබනාත්මික මේ දේවල් පරිසම් දෙයි. මම නම් කියන්නේ මට ඇත්තටම වේදනයි. ඒකයි මම මේක කියන්නත් හිතුවේ. ඒ මනුස්සයා මගේ වීඩියෝ එක නොබලන්න පුළුවන්. ඒත් ලංකාවේ ගොඩාක් අය
මං හිතනවා සත්තුන්ට ආදරෙයි. ඉතින් ඒකින්ද කියන්නේ අනේ ඇත්තටම කරදර කරන්න එපා. සත්තුන්ට පාරක ඉඳියොත් මේ වගේ අයව ගහලා පන්නන්න එපා. දැන් මෙයාවත් ගොඩක් අය ගෙවල් වලට ගන්නෙ නෑ. පාරේ ඉන්නකොටත් පන්නනවා. මොකද හරි ගඳයි. තුවාල පැහැවලා හින්දා පණුවෝ දාලා හින්දා හරිම ගඳයි. කවුරුත් මෙහෙම අල්ලන්න කියලා ළඟටවත් ගන්නෑ ගගහ පන්නනවා. ඉතින් එහෙම කරන්න එපා. පව් මේ ජීවිතයක්නේ. ඉතින් කවදා හරි දවසක අපිට මේ ටික වෙන්න පුළුවන් නේද? අපිටත් මොකක් හරි තුවාලයක් හැදිලා අපිට පණුවෝ දාලා මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මෙහෙම කරන්න එපා. මේ ජීවිතයක්නේ. ඉතින් ඒකින්ද මම නම් කියන්නේ පුළුවන් විදිහට අපි සත්තුන්ට ආදරය කරමු සහ යාළුවා බලාගමු.